Hi ළමයි, welcome back to my YouTube channel. අන්න ඉතින් මගේ තවත් නිවාඩු දවසක්. හැබැයි අද නම් ටිකක් වහිනවා වගේ. ඒත් ඉතින් ඔන්න මම අදත් නංගිත් එක්ක ටිකක් එළියට යන්න තමයි හිතාගෙන හිටියේ. දවල් වෙද්දි වැස්ස පායනවා කියලා තිබ්බ නිසා අපි දෙන්න යන්න හදපු ගමන යන්න තීරණය කරා. ඉතින් ඊට කලින් මම මේ හදන්නේ ලෑස්ති වෙලා එන්න. මම ලෑස්ති වෙලා එනකන් අපි ඔයාලගේ දේවලුත් ෂෙයා කරගමුකෝ. ඉතින් දැන් සිංහල අලුත් අවුරුද්දත් ලැබුවානේ. ඔයාලා කොහොමද අවුරුද්දට ලෑස්ති වුනේ? අලුත් ඇඳුම් ගත්තද? රස කැවිලි හැදුවද? මම නම් ඉතින් ඒ දවස්වල අවුරුදු කාලේ එනකන් ආසාවෙන් මග බලාගෙන ඉන්නවා. මම වගේ පවුලේ අයගෙන් වෙන් වෙලා දුර රටකට වෙලා ඉන්න අයත් ලංකාවට ගිහිල්ලා පවුලේ හැමෝමත් එක්ක අවුරුදු සමරන්න ආසාවෙන් බලන් ඉන්නවා ඇති. ඒ හැමෝටම ඉක්මනින් ඒ ලස්සන දවස උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ගොඩක් වෙලාවට හරි ආසයි උදේට මගේ රූම් එකේ බැල්කනියට ගිහිල්ලා ඒ පේන ලස්සන view එක දිහා බලාගෙන කිරියක බොන්න. එතකොට මගේ දවසම හරිම රිලැක්ස් ගතියක් දැනෙනවා. හරි එහෙනම් ඔන්න මම යන්නයි හදන්නේ. ඉක්මනට රෙඩි වෙලා ඉන්නම්කෝ. දැන් මම මේ නංගි එනකම් මග බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් මම නංගිත් එක්ක අදාළ ප්ලේස් එකට ආවා. මේකේ නම පතියෝ. මේ පාක් එක තියෙන්නේ අපේ ගෙවල් ළඟ ඉඳන් චුට්ට දුරයි. මේ වගේ පාක් එකක් තියෙනවා කියලා අහලා තිබ්බට කවදාවත් මෙතෙන්ට එන්න හම්බ වුණේ නැහැ. ඔන්න අද තමයි පළවෙනි පාරට මේ පාක් එකට ආවේ. මේ පාක් එකේ එන්ට්‍රන්ස් එකට ආපු ගමන් ඒක මාරම ලස්සනයි. ඒ වගේම සකුරගස් යායක් තියෙනවා. සකුරගස් මං කයි වෙලා තිබ්බේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මල් පිපිලා තිබ්බේ. ගෙවල් ළඟම පාක් එකක් තියෙනවා කියලා දැනගෙන හිටියට ඒ පාක් එක මෙච්චර ලස්සනයි කියලා හිතුවේ නැහැ. ඔව්. කනේ නම් ලස්සනයි. ෂෝක් කනේ මේ. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් නේද මේ තැන දැක්කහම මාව කොච්චර සර්ප්‍රයිස් වුණාද කියලා. මේ පාක් එක මෙච්චර ලස්සන ඇති කියලා මම හිතුවේ නැහැ. ෆොටෝස් වලින් දැක්කත් ඒ ෆොටෝස් වලින් දැක්ක විදිහටම ඇති කියලා මම විශ්වාස කරේ නැහැ. ඒත් එතන මාරම ලස්සනයි. අනික මාරම නිදහස්. මම ගොඩාක්ම ආස මෙතන තියෙන නිදහසට. අපි මෙතෙන්ට උදෙන්ම වගේ ආවා. ඒ වෙනකොට කට්ටිය එච්චර හිටියේ නැහැ. ඒ නිසා මාරම නිදහස් බවක් තිබුණේ. ඒ වගේම අපි දවල් වෙනකම්මත් හිටියා. ඒත් අර වෙන තැන්වල වගේ ගොඩාක් සෙනග හිටියේ නැහැ. ඉතින් අපිට නිදහසේ මේ ලස්සන දිහා බලාගෙන ඉන්න අවස්ථාව හම්බ වුණා. ඒකට තමයි මම ගොඩාක්ම කැමති වුණේ. ඉතින් අපි දෙන්න මෙතන කී හිටියේ ලස්සන තැන් හොයාගෙන දෙන්ෂයිකේ පැය ගණන් අපි ගොඩාක් දුර යනවා. ඒත් ළඟ තැන අපිට අගයක් තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම් මෙච්චර ලස්සන ඇති කියලා හිතුවේ නැහැ.
ඉතින් ඔන්න අපි දෙන්නට අපි දන්න කට්ටියක් හම්බුණා. ඉතින් එයාලටත් හරි සතුටුයි අපිව මෙහෙම දැක්කහම. මොකද එයාලා මීට කලින් කවදාවත් අපිව මෙහෙම දැකලා නැහැ. ඉතින් එයාලත් එක්ක කතා කර කර ඉඳලා ෆොටෝස් ගහලා අපි තවත් සතුටු වුණා. තුමේ සවසල්ල කට්ටිය. ඊනා. කච්චි දයෝ.珍しいねあったから。そっか、二人はこうやって一緒に行くんだ。そう、じゃあいいな二人だけレオコするよ。ん二人だけレオコするよ。いいねいいねいろいろなところ。そう、うん。ここで写真撮写真撮り。ありがとうございました。バイバイ。あ、そうですか。はいはいはい。どこに並ぶの？どこ？どこ？並ぶの？あ、じゃあ、こっちでもいいよ。あ、こっちでも。本当に嬉しいです。時はあって。よかった。ありがとうありがとう。今度は一緒に行こうね。じゃあ、今度は一緒に行こう。じゃあ、気をつけて帰ってください。ここで忙しいからね。また違う場所で。バイバイ。バイバイ。またね。またね。どうもありがとう。ありがとうございました。 ඉතින් මම හැමදාමත් කියනවා වගේ මගේ කාර්යබහුල ජීවිතයේ මට ලැබෙන නිවාඩු දවස මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා නිදහසේ ගත කරන්න මම හරිම කැමතියි. මම වගේම නංගිත් ඒ දේවල් වලට හරි කැමතියි. ඒ වගේම අනිත් යාළුවොත් කැමතියි. හැබැයි හැමෝටම එකවර නිවාඩු ලබා ගන්න හරි අමාරුයිනේ. ඉතින් අපි හැමෝටම එකවර නිවාඩුවක් ලැබුණු අවස්ථාවක අපි හැමෝම ලස්සන තැනකට ගිහිල්ලා මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ ගමනාවේ අපි දෙන්න. Faded letters hibernate in drawers. The words blur the promise forever. Old memories are like silent films, loops but it's no longer vibrant. Street lamps on street corners. මේ වෙනකොට ටියුලිප් මල් ලස්සනට පිපිලා තියෙනවා. උදේ වරුවේ මෙච්චර ලස්සනට පිපිලා තිබුණේ නැහැ. ඉතින් මේ තියෙන්නේ දවල් වරුවේ අපි ගත්ත වීඩියෝස් ටිකක්. ඒ වගේම මේ තියෙන හුළඟත් එක්ක සකුර මල් වල පෙති හැලිලා ටියුලිප් මල් උඩට වැටෙනවා. ඒ දිහා බලාගෙන ඉන්න හරිම ආසයි. අපි ගොඩාක් වෙලා අර පුටුවට වෙලා වාඩි වෙලා මේ දිහා බලාගෙන හිටියා. ඉතින් එච්චර වෙලා ඉඳපු නිසා තමයි මේ ටියුලිප් මල් වල වෙනස වුණත් අපිට හොඳට තේරුනේ. නංගි මොකද ඔයා ඒ උස්සයි යන්නේ? ඉතින් මෙතන මේ තිබ්බ නිදහස් බවයි ඒ වගේම මේ තිබ්බ ලස්සනයි එක්ක අපිට ගෙදර යන්න හිතුනේම නැහැ. ඒ නිසාම අපි හවස් වෙනකන් මෙතනට වෙලා හිටියා. ඉතින් අපි දෙන්න මේ සකුර මල් වලින් වට වුණ ටියුලිප් වත්තට වෙලා ගොඩාක් වෙලා කාලය ගත කරා. ඔයාලට මම උදේ ඉඳන්ම පෙන්නුවේ මල් වලින් පිරිච්ච සකුරයායයි. ඒ වගේම ඒ සකුර වලින් වට වෙච්ච මේ ටියුලිප් මල් ටිකයි විතරයි. ඒත් ඔතන එහාට ගියාම බිම චූටියට හැදුණු පාට චූටි මල් ගොඩාක් තිබුණා. ඒ මල් වලින් එන සුවඳ එතනට ගියාම වෙනම ලෝකයකට අරන් යනවා. නංගි සුවඳයි මල්. එහෙනම් අදට මම මේ vlog එක මෙතනින් නවත්තනවා.
තවත් ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමුවමු. එහෙනම් සයෝනරා. ගුඩ්බයි.